ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව. නාය ගිහිලා තියෙනවා ගෙදරනේ. ගම් වතුරට ගේත් ගලාගෙන ගිහිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ කොච්චරද? සාමාන්‍යයෙන් ඉස්සර දුන්නේ ලක්ෂ 12යි. එහෙම නැත්නම් 16යි. අපි මේ සැරේට පමණ පසු ආවොත් ආයෙ බලමු. හැබැයි මේ සැරේදී අපි නිවසක් අහිමි වුණු අයට නිවස ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 50ක් ලබා දෙනවා. සමහරවිට Tamanට තිබුණු නිවසට වඩා සමහර අයට මං හිතන්නේ ලක්ෂ 50ට වඩා අධික වටිනාකම් සහිත නිවස් තියෙන්නේ නැති. සමහර අයට ලක්ෂ 50ක වටින නැති නිවස් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒවා ගණනය කරන්න බෑ දැන් ඒවා ගහගෙන ගිහලා ඉවරයි. ඒ නිසා අපි ලක්ෂ 50ක දීමනාවක් දෙනවා මේ නිවසක් ඉදිකර ගැනීම සඳහා. ඉඩමක් නැත්නම් දැන් ලක්ෂ 50ක් දීලා ණය ගියපු කෙනාට ඉඩමනේ. ඉඩම නැත්නම් මොකද කරන්නේ? එහෙම නැත්නම් අවදානම ලක් වෙලා තියෙනවා නැවත අවදානම් කලාපෙට යනවා. යන්න දෙන්නේ නැහැ. අපි උපරිම මා දැන් දාගෙන තියෙන අවදානම් විශේෂම කලාපවල මේ සෙනසුරාදාට ගිහිල්ලා ඒ පළාත්වල රජ ඉඩම් තියනවද කියලා හොයනවා. මම හෙට නුවර නේද? හවස අපි මාතලේ යනවා. ඊට පස්සේ අපි නුවර එළිය බදුල්ල යන කල්පනා කරනවා. ඒ පළාත්වල තමයි නේද? ඔව් ඒ පළාත්වල තමයි මේ ඉඩම් ප්‍රශ්නේ තියෙන්නේ. අපි දිසාපති තුමාලා හම්බෙලා රජ ඉඩම් තියනවද කියලා හොයනවා. ඒ වුණොත් මේ ලක්ෂ 50 ගන්න කෙනාට රජයෙන් ඉඩමක් දෙනවා ගයක් හදාගන්න. රජයෙන් ඉඩමක් දෙන්න ඉඩම් නැත්නම් ලක්ෂ 50 දක්වා දීමනාවක් දෙනවා. ගේ හදන්න දීපු ලක්ෂ 50ට අමතරව ඉඩමක් මිලදී ගැනීම සඳහා ලක්ෂ 50 දක්වා දීමනාවක් ලබා දෙනවා. ඔවුන් සුරක්ෂිතව යලි පදිංචි කිරීම අපේ රජයේ වගකීම ලෙස සැලකෙන නිසා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ පිළිසකර කර ගැනීම සඳහා ගෙවුම් ලබන දීමනාව. ආපදාවට ලක් වෙලා තියෙනවා. මුළු බණින්ම නිවාසය විනාශ වෙලා නැහැ. දැන් ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. ඔව් ඉඩමයි ගේ දෙකම ගියා නම් රුපියල් කෝටියක් හම්බ වෙනවා. එක්ක ලක්ෂ 50යි ඉඩම මිලදී ගන්න ලක්ෂ 50යි එක්ක ලක්ෂ 50යි ආණ්ඩුවෙන් ඉඩමයි. ඇයි මේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න ඕන? අපි හැමදෙනාම එකතු වෙලා මේ ජනතාව බලා ගන්න ඕනකම තිබෙනවා. ඊළඟ ආපදාවට බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් නිවාස හානි වෙලා තියෙනවා. මේවට මේ පොඩි දීමනා දුන්නේ. තහඩු දෙකක් දාගන්න රුපියල් 5000ක් දෙනවා. බිත්තියක් නංගගන්න රුපියල් 2000ක් දෙනවා. සාධාරණ නෑනේ මනු. එහෙමනේ ගෙව්වේ. හැබැයි අපි මොකද කරන්නේ? අපි ආපදාවට පත් වෙලා තියෙන නිවාසයකට උපරිම ලක්ෂ 25 දක්වා ඒ ගෙවල් යලි ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා මුදල් දෙන උපරිම ලක්ෂ 25. අපි හිතනවා ඒක ලක්ෂ 10 15 20 25 කියලා කාණ්ඩ හතරකට කඩන්න. තහඩුවක් ගියත් ලක්ෂ 10යි. ඇයි තහඩුවක් යන්නේ ඉතාමත් එතන නිවසක් නෑ උන්ට. අපි දන්නවා මේ පළාත්වල තියෙන ප්‍රශ්නේ. ඒගොල්ලන්ට අපි මොකද කරන්නේ? නැවත මේ නිවස ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා දායකත්වයක් අපි දෙන්න ඕන. හිතපු තැනටම නෙවෙයි එයා ගේන්න ඕන. හිතපු තැනට වඩා ටිකක් උඩට අපි එයා ගේන්න ඕන. ඒ වෙනුවෙන් අපි ලක්ෂ 10 15 20 25 කියන කාණ්ඩ හතරක් හදලා විනාශ මේ අර්ධහානි වෙලා තියෙන නිවස වලට ඒ මුදල දෙන්න අපි කටයුතු කරනවා. ඊළඟ අපි ආපදාවට ලක් වෙලා මිය ගිය අයට මේක මුදලින් තීන්දුව කරන්න බෑ. නමුත් අපි ලක්ෂ 10ක දීමනාවක් ලබා දෙන්න තීරණය කළා පිටිනවා.